විශ්වයවත් එක්ක කතා කරන්න හදනවදෝ කියන හැඟීම ඔයාලට දැනලා තියෙනවද? කවුරු විශ්වාස නොකරත් මම ඒක විශ්වාස කරනවා. විශ්වය අපේ අවධානය දිනා ගන්න ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ අමුතුම ක්‍රමවලට. ඒත් මේ ක්‍රම තේරුම් ගන්න ඒ ක්‍රම වලින් අපිට කියන දෙයට අහුම්කම් දෙන්න නම් විශ්වය අපිත් එක්ක කතා කරන්න යොදා ගන්න මේ ක්‍රම ගැන හරි හමං අවබෝධයක් තියෙන්නම ඕනේ. අද ඉන්සයිට් අපි මේ වීඩියෝ එකෙන් වලට උගන්වන්නේ අන්න ඒ ගැන. මොකද විශ්වයත් එක්ක සංවේදනය කරන විදිය ගැන හරියටම ඔයාගේ ඔළුවට වැටුණොත් ඔයාලට පුළුවන් මේ වගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. අන්න ඒ නිසා තමයි විශ්ව ශක්තිය ගැන උනන්දු හැම කෙනෙක්ම වගේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනි. සමහර වෙලාවට මේවා නිශ්ශබ්ද සියුම් සංඥා වෙන්නත් පුළුවන්. තවත් සමහර වෙලාවට මේවා ඉතා ഘോഷාකාරී වගේම පැහැදිලි සංඥා වෙන්නත් පුළුවන්. ඒ වගේම එකම පණිවිඩයේ අවස්ථා දෙකකදී වගේ නිශ්චිත තත්ත්වය අනුව වෙනස් වෙන්න පවා පුළුවන්. ඉතින් මේවා දකින්න වෙලාව ස්ථානය වගේ හැමදේම වැදගත් වෙනවා. මේවා තේරුම් ගන්න වලට හොඳ බුද්ධි මට්ටමක් තියෙන්න ඕනි. බය වෙන්න එපා. අපි කියලා දෙන්නම් විශ්වයේ ආත්මයක සංනිවේදනය කරන ක්‍රම කීපයක්ම ගැන විශේෂ ඉල්ලීමකුත් තියෙනවා. ඒ තමයි වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මොකද වීඩියෝ එක අවසානයේ අපි කියනවා අපි කතා කරන විශ්ව පණිවිඩය තෝරාගන්නදී ඔය සැලකිලිමත් වෙන්න ඕනි කාරණා මොනවද කියලා. හැබැයි හැමදේටම කලින් ඔය පොරොන්දුවක් වෙන්න ඕනි. මේ මං කියන ක්‍රම වලින් විශ්වයට කතා කරලා තියෙනවා. එහෙම නැත්නම් කතා කරාදෝ කියලාට දැනලා තියෙනවනම් ඒ අත්දැකීම කමෙන්ට් තිරුව අපිත් එක්ක බෙදා ගන්නවා කියලා. ඒත් එක්කම දාගෙන යමු වීඩියෝ එකට ලයික් එකකුත්. කතා ඇති. අපි එහෙනම් බලමු විශ්වය අපිත් එක්ක කතා කරන ක්‍රමයන් මොනවද කියලා. අංක 1 සංඛ්‍යා හරහා ඔය නිශ්චිත අංක රටාවක් නැත්නම් අංක අනුපිළිවෙලක් එක දිගට දකින්න හමු වෙනවා නම් මේ විශ්වයත් එක්ක කතා කරන හදන විදිහක් වෙන්නත් පුළුවන්. ඔයා මේ අංක ඔයාම ගත්ත ටිකට් එක නැත්නම් වාහන බලපත්‍ර තහඩුවක ෆෝන් එකේ අහම්බෙන් දකින්න වෙලාවක නැත්නම් ලිපින එක දුරකථන අංකයක මේ කියන විවිධ අවස්ථාවල නිතර දකින්න ලැබෙනවා නම් ඒ තුල සැඟවුණු අර්ථයක් තියෙනවාමයි. උදාහරණයක් විදියට ගොඩක් අය දකින ප්‍රධාන අංකයක් තමයි 11 කියන්නේ. ඒත් ඉතින් කොහොමද අපි මේ අංක හරහා විශ්ව අපිට කියන්න හදන පණිවිඩ මොකක්ද කියලා හරියටම දැනගන්නේ? ඒකට අපි මේ අංක වලින් දෙන පණිවිඩයන් ගැන දැනගෙන ඉන්න ඕනි. ඉතින් ඒන්ජල් නම්බර්ස් එහෙම නැත්නම් දිව්‍යමය අංක රටා ගැන මම වීඩියෝ මාලාවක්ම කරලා තියෙන්නේ. මම ඒ වගේ ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකේ හරි පින් කරලා තියන්නම්. ඔයාලට මේ වීඩියෝ බලලා මේ ගැන තවදුරටත් දැනගන්න පුළුවන්. අංක 2 සිහින හරහා විශ්වයට දෙන්න ඕනි පණිවිඩ මඟ පෙන්වීම වගේම පිළිතුරු ඔයාගේ සිහින වලින් ඔයාලට දෙන්න පුළුවන්. ඔයාලට ඇත්තටම ඇත්ත වගේ දැනුණු හොඳට මතක තියෙන හීනයක් තියෙනවද? නැත්නම් එකම හීන දෙතුන් පාර දකින්නවද? ඒ හීනවල මොකද උනේ? ඔයාලට හමු උනේ කවුද? හමු වුණ අය ඔයාලට මොනවද කිව්වේ? ඔයාලට දැනුනේ කොහොමද? ඔයා ඉගෙන ගත්තේ මොනවද? ඒ වගේ හීනකින් පස්සේ මේ වගේ ප්‍රශ්න ඔයාගෙන්ම අහලා ඒවට උත්තර මතක් කරගත්තොත් අපිටම පුළුවන් ඒ තුලින් අපිට කියන්න හදපු විශ්වීය පණිවිඩය මොකක්ද කියලා හරියටම දැනගන්න. අපේ උඩු හිත නිදා ගන්න වෙලාවට අපේ යටි හිත ඇහැරලා ඉන්නේ. විශ්වය අපිත් එක්ක සංනිවේදනය කරන ප්‍රධානම විදිහක් තමයි අපේ යටි හිතත් එක්ක. ඒ නිසා අපි නිදාගෙන ඉන්නකොට ඒ විශ්වයෙන් උපදෙස් පිළිතුරු නැත්නම් මාර්ගෝපදේශ හම්බ වෙන්න පුළුවන්. සමහර හීනවල තේරුම් ඒ කාලේ නොතේරෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. උත්සාහ කරන්න සිහිනනුත් අදහසුනේ දේ හිතලා බලන්න පුංචි වෙලාවක් ගත කරන්න. ඔයා දැකලා තියෙනවද ඔයාට ඇඳුමක් අඳින්න අමතක වෙලා එළියට යනවා. නැත්නම් කෙනෙක් සතෙන් වගේ පස්සෙන් එළවනවා. නැත්නම් ඔයා විභාගයක් ලියනවා. මරුණු කෙනෙක්ව දකිනවා. මෙන්න මේ වගේ ඒ හීනවලට ආවේනිකව තේරුම් තියෙනවා. ඉතින් ඔයා දකින්නේ අමුතු හීනය මොකද්ද? ඔව් විශ්ව පණිවිඩයක් ලෙස පේන හීන ගැනත් වීඩියෝ එකක් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. වැඩි දෙනෙක් ඉල්ලනවා නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්නත් අපි සූදානම්. අංක 3 අහඹු සිතුවිලි හරහා ඔයාට සමහර වෙලාවට ඒ මොහොතේ කොහෙත්ම ගැලපෙන්නේ නැති සිතුවිලි ටිකක් ඔලුවට එන අවස්ථා ඇති. මේක අහඹු අදහසක් නැත්නම් ගැටලුවකට විසඳුමක් නැත්නම් අලුත් දෙයක් කරන්නව පෙළඹවීමක් වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවක මේ ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරලා ඒකෙන් කියවෙන්නේ මොනවද කියලා හිතලා බලන්න. උදාහරණයක් විදිහට මගේ සහෝදරයා දැන් මොකද දන්නේ කරන්නේ? එයා හොඳින් ඉන්නවද දන්නේ? මෙහෙම හිතුන වෙලාවක ඒක මග හරින්න එපා. එයාට කෝල් එකක් දෙන්න නැත්නම් එයාව ගිහින් හම්බ වෙන්න. මොකද සමහර විට මේක ඔයාගේ සහෝදරයාට ඔයාගේ ආදරය වගේම සහයෝගය අවශ්‍යම වෙන වෙලාවක් වෙන්නත් පුළුවන්. අංක 4 මිනිසුන් හරහා විශ්ව අපේ ආත්මය එක්ක සංනිවේදනය කරන එක ක්‍රමයක් තමයි මිනිස්සු.
උදාහරණයක් විදිහට ඔයාට ආගන්තුක පුද්ගලෙක් හමු වුණා කියමුකෝ. මේ පුද්ගලයාත් එක්ක ඔයා කතා කරන්නේ හරිම පුංචි වෙලාවක් වුණත් ඒ වෙලාව ඇතුළතදී එයා කියන අහඹු දෙයක් වගේ හදවතටම දැනෙන්න පුළුවන්. මොකද ඒ පුද්ගලයා කිව්වා නොහිතපු විදිහේ ගැඹුරු දැනුමක්. නැත්තම් ඔව් ප්‍රබෝධමත් කරන දෙයක් වෙන්නත් පුළුවන්. මේ දේ මොවට කෙනෙක්ගේ කෙටි පණිවිඩයකින් දුරකථන ඇමතුමකින් ගුවන් විදුලියේ කියන දෙයකින් නැත්තම් වෙන කෙනෙක්ගේ සංවාදයක් හරහා පවා ඇහෙන්න පුළුවන්. ඔව් ඇත්ත අපිට ඇහෙන හැමදේම විශ්ව සලකුණක් නෙමෙයි. ඒත්වා හොය හිටපු කරුණක් නම් වාට වෙල දැනුනේ ඒක ගොඩක් දුරට විශ්වීය පණිවිඩයක් වෙන ඉඩකඩ තියෙනවා වැඩි. එහෙම වෙලාවට වට දැනනවා නම් මේක අහඹු සිද්ධියක් වෙන්න බෑ කියන හැඟීම වැදගත්ම දේ වෙන්නේ ඔයා එහෙම සංඥාවක් දැනුනම ඒ සංඥාව අනුගමනය කරලා වැඩ කරන එක. අංක 5 ජීවිත කඩා වැටීම් හරහා අපේ ජීවිතේ හැම දෙයක්ම කඩා වැටෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ජීවිතය ඇත්තෙම වැඩිලා ඉද්දී ඔයාට හිතෙන්න පුළුවන් තවත් නම් මේක කරන්න බෑ කියලා. එහෙම හිතෙන මොහොතක පවා ඔයා තවත් අවුල් ජාලවල පැටලෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ මෝටර රථය කැඩෙන්න පුළුවන්. නැත්නම් රැකියාව අහිමි වෙන්න පුළුවන්. තමන්ගේ දරුවා රණ්ඩුවක පැටලෙන්න පුළුවන්. ඔයාගේ සහකරුවාව දාලා යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් තවදුරටත් ඔයාගේ ජීවිතේ කිසිම සතුටක් ඉතිරි වෙලා නැහැ කියලා. ඒත් තේරුම් ගන්න ඕන දේ තමයි සමහර අවස්ථා තියෙන්න පුළුවන් ජීවිතේ ලස්සන වෙන. ඔයාගේ ජීවිතේ වෙනස් වෙන නම් සමහර කැපකිරීම් වලට දැන හෝ නොදැන මූණ දෙන්න වෙනවා කියන අඳුර සත්‍ය. ඒක තමයි ජීවිතය කියන්නේ. ලෝක ඉතිහාසයේ බිහි වූ බොහෝ ශ්‍රේෂ්ඨයන්ගේ ජීවිත කනපිට පෙළෙන කලින් එයාලගේ විශිෂ්ටත්වය කරන් ළඟා වෙන්න කලින් මේ වගේ අන්තිටම වැළලා තියෙනවා. ඒ තුලින්කට ගොඩක් දේවල් ඉගෙන ගන්න වගේම ඒකෙන් ඔයාව විශ්වාස කරන හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් ඔයාව දාලා ගියේ ඔයාට ඊට වඩා හොඳ කෙනෙක් හම්බ වෙන්න. ඒ ජොබ් එක ඔයාට නැති උනේ ඔයාට ඊට වඩා හොඳ වෘත්තියක් හම්බෙන්න. හැමදේම වෙන්නේ ඔයාට නෙවෙයි ඔයා වෙනුවෙන් කියලා තේරුම් ගත්ත දවසට ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙවි. විශ්වයට දෙයක් කියන්න කලින් ඔයාව විනිශ්චය කරනවා. ඔයා ඒ දෙයට සුදුසුද නැද්ද කියලා බලන්න. ඉතින් ජීවිතේ කඩාවැටීමක් කරා වෙන්නේත් ඔන්න ඔය දේ. ඉතින් ඒ නිසා අතහරින්න එපා. අංක 6 ගැඹුරු හැඟීමක් හරහා මට මේක කරන්නම ඕනි. මගේ හිතේ මේ කියන දේ ගැන මොකද්ද මන්ද අවුලක් දැනනවා. මට මේ මිනිස්සයා ගැන හොඳ හැඟීමක් එන්නේ නැහැ. මෙන්න මේ වගේ හදවතට ගැඹුරු හැඟීමක් දැනෙනවා නම් හැබැයි ඔයා අවට ඉන්න අයට ඒක නොපෙනෙනවා නම් ඒක විශ්වය පැහැදිලි ලකුණක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක ඔයාගේ හිතට දැනෙන ගැඹුරු සිතුවිල්ලක් විතරයි. ඔයාට ඒක ඔප්පු කරන්න කිසිම විදිහක සාක්ෂියක් නැහැ. මේ වගේ වෙලාවට ඔයාගේ හදවත කියන දේ අහන්න. මොකද ඒක ඇඟට ගුණයි. සමහර විට ඔයාට ලොකු දෙයකින් පරිස්සම් කරන්න විශ්වය ඔයාට උත්සාහ ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ පණිවිඩ තේරුම් ගන්න හරිම අමාරුයි. ඒත් ඒ කතා කරන්නේ ඔයාගේ අභ්‍යන්තර සද්දේ. ඒක නිසා ඒ වගේ දෙයකදී ඔයාගේ හිත කියන දේ අහලා ඒක අනුව වැඩ කරන එක හොඳයි. අංක 7 සෝබා දහම හරහා මේ ලෝකේ හැම දෙයකටම නිශ්චිත අරමුණක් අර්ථයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාට මට වර්ණවලට මල්වලට සතුන්ට පිහාටුවලට පාෂාණවලට මේ කියන හැම දෙයකටම නිශ්චිත අර්ථයක් තියෙනවා. ඒක නිසා ඔයා නිතර දකින දේ ඔයා ආත්මීය වශයෙන් සම්බන්ධ වෙන දේ ඔයාට ඔයාගේ ජීවිතය තුළ නිරන්තරයෙන් නැවත දිස්වෙන දේවල් ගැන ඔයා ඇදලා යන දේවල් වලට අවධානය යොමු කරන්න. උදාහරණයක් විදිහට ඔයා ගොඩක් වෙලාවට උකුස්සෙක් දකිනවා නම් ඒකෙන් කියවෙන්නේ ඉහළටම පියාඹන්න කාලය හරි කියන කාරණේ වෙන්න පුළුවන්. රතු වර්ණයේ ආරක්ෂාව ස්ථිරත්වය වගේම වාසනාව නියෝජනය කරනවා. ඔයාගේ උකුලට වැටෙන පිහාටුවක් ඔයාගේ හීන යථාර්ථයන් වෙන්න කාලය ළඟයි කියනවා වගේම ඔයාව විශ්වය ආරක්ෂා කරනවා කියලා සංනිවේදනය කරන විදිහ වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන අවධානය යොමු කරන්න. ඒ වගේ ඔයාලට නොතේරෙන අහඹු සිදුවීම් තියෙනවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. මම කියන්නම් ඒ ඇත්තටම විශ්වීය කතා කිරීමක්ද කියලා. අංක 8 භාවනාව හරහා. භාවනාව කියන්නේ විශ්වයක සංනිවේදනය කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඔයා භාවනා කරද්දී ඔයාගේ යටිහිතට ඇතුල් වෙන්න ගොඩක් ලේසි. ඔයා හැමදේම අමතක කරලා ඔයාගේ හුස්ම ගැන විතරක් අවධානය යොමු කරලා වර්තමානයේ තුල ජීවත් වෙද්දී ඔයා ප්‍රඥාවට අගුල වරිනවා. මේ තුලින් විශ්වයට ඔයාගේ ආත්මයක සංනිවේදනය කරන්න දොරටු විවෘත වෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ සංඥා මඟ පෙන්වීම පිළිතුරු භාවනා කරන අවස්ථාවේදී එකපාර ඔයාගේ හිතට එන්න පුළුවන්. ඉතින් ඔයා භාවනා කරන කෙනෙක් නම් මේ ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න.
ඉතින් මේ තමයි විශ්වයවත් එක්ක කතා කරන්න යොදාගන්න ප්‍රධාන ක්‍රමෝපායන්. අපි කතා කරපු ඕනෙම දෙයක් කෙටි කාලයක් ඇතුළත නැවත නැවතත් වෙනවා නම් නැත්තම් ඔයාලට දැනෙනවා නම් ඔයාලට හැඟෙනවා නම් මේක නම් විශ්වීය සලකුණක්මයි කියලා ඔයා ඒ වගේ දේවල් වලට අවධානය යොමු කරන්න ඕනි. හැබැයි ඒ කියලා ඔයා ඕනවට වඩා හැමදේම ගැන හිතන්න යන්න එපා. හිතන්න ඕනෙත් නෑ. ඔයාගේ හදවතට ඇහුම්කන් දෙන්න. තර්කානුකූලව තේරුම් ගන්න උත්සාහ කරන්න. හැබැයි මේක විශ්වීය උපදෙසක්, මේක විශ්වයෙන් ලැබුණු පණිවිඩයක් කියලා ඔළුව විකාර කරගෙන දකින හැම දෙයකම විශ්වත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාව අවුල් ජාලාවක් වේවි. විශ්වීය පණිවිඩයක් නම් වෙන්නේ ඔයාටත් එහෙම නොහිතන වෙලාවක ඒක ඉබේම වගේ වඩ දැනෙනවා. අන්න ඒකයි මේ ක්‍රමේ දැනන් ඉන්න එකේ වාසිය කියන්නේ. නැතුව මේ ක්‍රමේ දාන්න නිසා හිතලම වටපිට බැලුවොත් ඔයාට ඒවම පෙනේ. ඒ විශ්වය කතා කරන විදිය නෙවෙයි. එහෙම නෙවෙයි විශ්වය වැඩ කරන්නේ. විශ්වයට ඔයාට දෙයක් කියන්න තියෙනවා නම් ඒක හරිම වෙලාවදී හරිම තැනේදී පෙන්눔 කරાવી. ඒක නිසා ඕනෙම දෙයක් ඕනවට වඩා විමර්ශනය කරන්න යන්න ඕනේ නැහැ. වර්තමානයේ ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න බලන්න. හැම වෙලෙම ඔයා වෙනුවෙන් හොඳම තීරණ ගන්න. ඔයා හොඳ කෙනෙක් නම් විශ්වයේ හැම නිතරම වගේ පස්සෙන් ඉඳලා ඔයාව බලාගනීවි. විශ්වය ඔයාට මඟ පෙන්වාවි. ඔයාට පිළිතුරු දෙන්න, ඔයාව ආරක්ෂා කරන්න වගේම ඔයාට අවශ්‍ය සහායන් හැම වෙලේම දෙන්න විශ්වය ඉදිරිපත් වේවි. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. විශ්වයට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න. ඔයා එහෙම කරොත් ඔයා කවදාවත් මේ ලෝකේ තනි වෙන්නේ නැහැ. ඔයා අතරමං වෙලා වගේ දැනෙනවා නම් ඔයාට ඔයාගේ පාර හොයාගන්න විශ්වය ඔයාට උදව් කරાવી. විශ්වයෙන් දෙන සංඥා විශ්වාස කරන්න. ඔයාට මඟ පෙන්වන හදන මේ සහාය අනුගමනය කරන්න. හැම දෙයකටම දිව්‍යමය පිළිවෙලක් වගේම වෙලාවක් තියෙනවා. ඒ ගැන විශ්වාසය තියන්න. ඔයාට ඒක දැනේවි.